කරන ළමයින්ගෙන් 80ක් විතර මේ පාඩම අතාරිනවා. ජ්‍යාමිතිය ප්‍රශ්න 8ක් කෙටි ප්‍රශ්න 8ක් එනවා. පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 8ක් එනවා. හරි ලකුණු 16ක් එතන. ඊට පස්සේ දෙවෙනි කොටසට ඕගලන්ට රචනා ප්‍රශ්න 3ක් එනවා. හරියට ඔලුවට දාගත්තොත්, හරියට අවබෝධ කරගත්තොත් ඕගොල්ලන්ට මේකේ ලකුණු ගන්න එක පට්ට ලේසි. හරි. ඒකින්ද කියන්නේ මේක අතාරින්න ඕන පාඩමක් නෙමෙයි. ජ්‍යාමිතිය කියන්නේ ලේසි පාඩමක්. හරි අයබෝවන් අද පටන් ගන්න ජ්‍යාමිතිය පාඩම. ජ්‍යාමිතිය පාඩමේ ඔයගොල්ලන්ට හැමෝම හිතන්නේ ජ්‍යාමිතිය කියන්නේ අමාරු පාඩමක් කියලා. ඒතකොට O level කරන ළමයින්ගෙන් 180ක් විතර මේ පාඩම අතාරිනවා. හරිම අපරාධයක් මේ පාඩම අතාරින එක. මේ පාඩම හරියට ඔලුවට දාගත්තොත්, හරියට අවබෝධ කරගත්තොත් ඕගොල්ලන්ට මේකේ ලකුණු ගන්න එක පට්ට ලේසි. හරි. ඒකින්දයි කියන්නේ මේක අතාරින්න ඕන පාඩමක් නෙමෙයි. ජ්‍යාමිතිය කියන්නේ ලේසි පාඩමක්. ඒක ඔලුවට දාගෙන දැන් පාඩමට එන්න මම පොරොන්දු වෙනවා ඔයගොල්ලන්ට මේ පාඩම මේක මම කියලා දුන්නට පස්සේ. හරිද? ඔයගොල්ලන්ට මේ ජ්‍යාමිතිය පිළිබඳව තියෙන බය අයින් කරලා දෙනවා. 100%ක එක විශ්වාසයි. හැබැයි ඕගොල්ලෝ මම මේ කියන පාත් එකේ යන්න ඕනේ. හරි? එතකොට ජ්‍යාමිතිය ප්‍රශ්න 8ක් කෙටි ප්‍රශ්න 8ක් එනවා. පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 8ක් එනවා. හරි ලකුණු 16ක් එතන. ඊට පස්සේ දෙවෙනි කොටසට ඕගලන්ට රචනා ප්‍රශ්න 3ක් එනවා. ඊට අපිට දීලා තියෙනවා. හරිද? අර අපි පොඩි කාලේ නම් ඉගෙන ගන්න. දැන් මේක පුළුවන් කියලා අපි ඕගොල්ලෝ මේක මෙව කරන්න නැතුව ඉන්න එපා. මොකද අපි ප්‍රමේයයන් සෙට් එක ඔක්කොම ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ පොඩි තැන ඉඳන් ඉගෙන ගන්න එක මාරම වටිනවා. හරිද? ඒකින්ද මේක කවුරුත් මේව කරන්නේ නැතුව පොඩ්ඩක් බලන් ඉන්න. ජ්‍යාමිතිය කියන එක කොහොමද යෙදෙන්නේ? එතකොට ඉස්සල්ලාම අපි සරල රේඛා ජ්‍යාමිතිය පිළිබඳව පොඩ්ඩක් කතා කරනකොට ඉස්සල්ලාම අපිට එන්නේ අර තියෙන ප්‍රමේය තමයි රේඛා පිළිබඳ ජ්‍යාමිතිය. අර පොඩි කාලේ අපි ඉගෙන තියෙන්නේ මේ රේඛාවක් මත බද්ධ කෝණ වල ඓක්‍ය අංශක 180 කියන ගන්න. ඒක තමයි පළවෙනි ප්‍රමේයයේ තියෙන්නේ. මෙතන A කියලා කෝණයක් තියෙනවා. මෙතන B කියලා කෝණයක් තියෙනවා. මේගොල්ලෝ කියනවා මෙන්න මේ A කියන කෝණෙයි B කියන කෝණෙයි එකතුව අංශක 180කට සමානයි කියලා. හරිද? ඔක තමයි පළවෙනි ප්‍රමේය. පට්ට ලේසි. හරි? මොකද කියන්නේ? මේ රේඛාව මත තියෙන A කියන කෝණේ B කියන කෝණේ එකතුව අංශක 180 කියලා කියනවා. හරි? ඔක පළවෙනි ප්‍රමේය. ඕක ඉතින් මීට වඩා කියලා දෙන්න දෙයක් නැහැ. මේක ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්නයි ඕනේ. හරි? මේක PDF එකේ තියෙනවා. මේක ඔයගොල්ලෝ ඔළුවට දාගන්නයි ඕනේ. එතකොට කොහේ හරි සරල රේඛාවක් දැක්කොත් ඒ සරල රේඛාව මත බද්ධ කෝණ දැක්කොත් අන්න ඒ බද්ධ කෝණ වල එකතු බද්ධ කෝණ සියල්ලන්ගේම එකතු අංශක 180 කියන එක ඔළුවට එන්න ඕනේ. දැන් මෙහෙම උතුම් දැන් මේ වගේ විදිහට මේ තව තියෙන්න පුළුවන් ආකාරයක් තමයි මෙන්න මේ විදිහ. හරි? ඔහොම තියෙන්නත් පුළුවන්. එතකොට මෙතන දැන් කෝණ කීයක් තියෙනවද? කෝණ 3ක් තියෙනවා. ABC කියලා කෝණ 3ක් තියෙනවා. මේ කෝණ තුනේම එකතුව කීයද? මේ කෝණ තුනේම එකතුවත් අංශක 180යි. තේරුණාද කතාව? හරි. ඔන්න ඔක තමයි පළවෙනි ප්‍රමේය. හරි. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රමේයට යනවා. ප්‍රමේය 2. හරි මේවා ඔළුවේ තියාගන්න ඕනේ. මම මේක නිකන් කියාගෙන යන්නේ මේක ඔළුවේ තියාගන්න විතරයි ඕනේ. ප්‍රමේය 2. දෙවෙනි ප්‍රමේයද කියන්නේ ප්‍රතිමුඛ කෝණ කතාව. මොකද්ද? සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ මොකක්ද වෙන්නේ? සමාන වෙනවා. රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වෙනවා. යන්නේ එහෙම ඡේදනය වුණාම තමයි ප්‍රතිමුඛ කෝණ හැදෙන්නේ. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මූණට මූණ බලන් ඉන්න කෝණ. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මූණට මූණ බලන් ඉන්න කෝණ. හරිද? මෙයාගේ මූණට මූණලා ඉන්නේ මෙයා. මෙයාගේ මූණට මූණලා ඉන්නේ මෙයා. මෙයා මෙතනත් කෝණයක් තියෙන, මෙතනත් කෝණයක් තියෙන. මෙතන A කියලා කෝණයක් තියෙනවා නම් මෙතන තියෙන B කියලා කෝණයක්. මෙතන x කියලා කෝණයක් තිබ්බොත් මෙතන තියෙනවා ඊට ප්‍රතිවිරුද්ධ එක y කියලා කෝණයක් වගේ. හරි. sorry. චොට එන්න. හරි. ඔව් හරි. මේගොල්ලෝ කියනවා මේගොල්ලන්ගේ මේ ප්‍රතිමුඛ කෝණ හැදුනට පස්සේ සරල රේඛා දෙකක් ඡේද වෙන ප්‍රතිමුඛ කෝණ හැදුනට පස්සේ මේ ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ A සමානයිලු B ට. හරිද? A සමානයිලු B ට, x සමානයිලු කාටද? y ට. x සමානයිලු y ට. හරිද? A සමානයි B ට, x සමානයි y ට. හරි? උදාහරණයක් විදිහට මෙහෙම තිබ්බොත් එක්සැම්පල් එකක් විදිහට මෙහෙම තිබ්බොත් අපි තුන් මෙතන කෝණේ අංශක 70යි මෙතන කෝණේ B කියලා. හරි එතකොට කෙලින් මොකද්ද? B සමානයි අංශක 70යි. මොකද මෙන්න මේ දෙන්නාගේ කෝණ මෙන්න මේ දෙන්නා මොකද සමානයි කියලා අපි දන්නවා. හරි? සරල සිද්ධාන්ත. හරිද? සරල සිද්ධාන්ත. ඔක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න විතරයි ඕනේ. හරි? right.
ඊට පස්සේ තුන්වෙනි ප්‍රමේය. හරි. ඔය තුන්වෙනි ප්‍රමේයට එනකොට පොඩි කතන්දරයක් තියෙනවා මෙන්න මෙහෙම. තුන්වෙනි ප්‍රමේයට එනකොට පොඩි කතාවක් තියෙනවා. තුන්වෙනි ප්‍රමේයද කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඔක PDF එකේ තියෙන එක බලන්න මොකක්ද කියන්නේ? සමාන්තර රේඛා දෙකක් තීරක රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන. සමාන්තර රේඛා දෙකක් තීරක රේඛාවකින්. සමාන්තර රේඛා දෙකක් කියන්නේ මෙන්න මේ වගේ රේඛා දෙකක්. එකිනෙකට සමාන්තර වෙන රේඛා දෙකක්. සමාන්තර රේඛා දෙකක් සමාන්තරය කියලා පෙන්වන්නේ කොහොමද? සමාන්තරය කියලා පෙන්වන්නේ මෙන්න. හරි. සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කියන්නේ මෙන්න මේ වගේ රේඛාවකින් ඡේදනය වුණාට පස්සේ මේගොල්ලෝ අතර කෝණ හැදෙනවලු. සමාන්තර රේඛා දෙකක් තීරක රේඛාවකින් වෙන් වුණා මේගොල්ලෝ අතර කෝණ හැදෙනවලු. අන්නේ කෝණ වල සම්බන්ධතාවයක් තියෙනවලු. හරිද? මෙන්න සාමාන්‍ය මෙන්න මේ රේඛා සමාන්තර රේඛා දෙකක් මේ තීරක රේඛාවකින් වෙන් වුණාට පස්සේ සාමාන්‍යයෙන් හැදෙනවා කෝණ වර්ග කීපයක්. අනුරූප කෝණ හැදෙනවා, ඒකාන්තර කෝණ හැදෙනවා, මිත්‍ර කෝණ හැදෙනවා. කෝණ වර්ග තුනක් හැදෙනවා. අන්නේ කෝණ වර්ග තුන හැදෙන්නේ කොහොමද? ඒ කෝණ අතර සම්බන්ධතාවය කොහොමද කියලා තමයි දැන් කතා කරන්නේ ප්‍රමේය තුන්වෙනි. හරි. මේක තමයි සරල රේඛා සම්බන්ධ ජ්‍යාමිති වල තියෙන වැදගත්ම තේරුම් ගන්න ඕනෙම ප්‍රමේය. හරි. එතකොට මොකක්ද කිව්වේ? මේක අතර තියෙනවා මොනවද? අනුරූප කෝණ. ආයෙ තියෙනවා ඒකාන්තර කෝණ. ඊපස්සේ තියෙනවා මිත්‍ර කෝණ. ඒක පස්සේ තියෙනවා මිත්‍ර කෝණ. right? දැන් අපි මේගොල්ලන්ට දාගන්නවා මෙතන AB CD මෙතන CD PQRS. හරි. මෙන්න මේ වගේ තැන් වල කෝණ තියෙන්නේ. හරි. ඉස්සල්ලාම කියනවා අනුරූප කෝණ. අනුරූප කෝණ මොන වගේ හැඩයක්ද ගන්න? අනුරූප කෝණ වල තියෙන්නේ F අකුරේ හැඩය. මෙන්න මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණයයි මොකද වෙන්නේ? සමාන වෙනවා කියලා තමයි කියන්නේ. F අකුරේ හැඩයක් අපිට පේනවනේ මෙතන. ඔව් පේනවනේ මේ. F අකුරේ හැඩයක් පේනවා. මේකේ විදිහට මට කියන්න මොන කෝණ දෙකද සමාන වෙන්නේ? සමාන වෙන්නේ මෙතන C කෝණය තියෙනවා. මෙතන R කෝණය තියෙනවා. එතන හරිද අනුරූප කෝණය? ඔව්. මෙතන C කෝණයට මෙතන R කෝණය සමාන වෙනවා. ආයේ F අකුරේ හැඩයට මොකද්ද? මෙතන B කෝණය මෙතන Q කෝණයට සමාන වෙනවා. එහෙනම් අනුරූප කෝණ සෙට් එක ලියමු අපි. අනුරූප කෝණ සෙට් එක. අනුරූප වෙනවා. අනුරූප කෝණ. හරිද? අපිට ලියන්න පුළුවන් කවුද? මේ C කෝණයට මේ R කෝණය. C කෝණයට R කෝණය. එතකොට C ට R සමාන වෙනවා. B ට Q සමාන වෙනවා. B සමානයි Q. මේ පැත්තෙන් ගත්තොත් F අකුර අනිත් පැත්තට තියෙන්න පුළුවන් නේ. එතකොට D ට S සමාන වෙනවා. A ට P සමාන වෙනවා. ඔන්න අනුරූප කෝණ සෙට් එක. හරිද? අනුරූප කිව්වහම ඔයගලන්ට තේරෙන්න ඕන F අකුරේ හැඩය. F අකුරේ හැඩය. මේ පැත්තට F තියෙන්නත් පුළුවන්, මේ පැත්තට F තියෙන්නත් පුළුවන්. හරි. ඔන්න අනුරූප කෝණ සෙට් එක. ඊට පස්සේ යනවා මොකද්ද? ප්‍රතිමුඛ කෝණ සෙට් එකට යනවා. ප්‍රතිමුඛ කෝණ සෙට් එක. ප්‍රතිමුඛ කෝණ සෙට්. ප්‍රතිමුඛ නෙමෙයි. වැරදුනා. ප්‍රතිමුඛ නෙමෙයි ඒකාන්තරයි. ප්‍රතිමුඛ කතා කරේ ඉස්සලානේ ඒකාන්තර. ඒකාන්තර කෝණ සෙට් එකට යනවා. ඒකාන්තර කෝණ සෙට් එකේ තියෙන්නේ Z අකුරේ හැඩය. Z අකුර දැකලා තියෙනවනේ ඔන්න Z අකුරේ හැඩය. මේ Z අකුර මේ පැත්තට තියෙන්න පුළුවන් අනිත් පැත්තට තියෙන්න පුළුවන්. right. Z අකුරේ හැඩයට යනකොට ඔයගලන්ට පේනවද Z අකුරේ හැඩය? එහෙනම් Z අකුරේ හැඩය මෙන්න මෙතන තියෙන කෝණය මෙතන තියෙන කෝණය. Z අකුර ගන්න. මෙතන තියෙන කෝණය මෙතන තියෙන කෝණය. මෙතන තියෙන කෝණය මොකද්ද? D.
මෙතන තියෙන කෝණය Q. එහෙනම් කාටද D සමාන වෙන්නේ? D සමානයි Q ට. ඕකේ අනිත් පැත්තෙන් වෙන්නත් පුළුවන්. Z අකුර හැඩය මේ පැත්තට තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙතන කෝණයයි මෙන්න මේ කෝණය. එතකොට C සමාන වෙනවා කාටද? T ට. ඒකාන්තර කෝණ. එහෙනම් මොකද අනුරූප කෝණ කියද්දී F අකුර මතක් වෙන්න ඕනේ. ඒකාන්තර කෝණ කියද්දී Z අකුර මතක් වෙන්න ඕනේ. මිත්‍ර කෝණ කියද්දී මතක් වෙන්න ඕනේ C අකුර හැඩය. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණයයි සමාන වෙන්න ඕනේ. C අකුර හැඩය මේ පැත්තට තියෙන්න පුළුවන්. අර වගේම අනිත් පැත්තට තියෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ අනිත් පැත්ත එක මේ පැත්තට තියෙන එක විතරක් නෙමෙයි අනිත් පැත්තට තියෙන එකක් ගන්න ඕනේ. එතකොට තමයි කෝණ ඔක්කොම අහුවෙන්නේ ඈ. C අකුරේ හැඩය මිත්‍ර කෝණ වල වෙන්නේ මෙන්න මෙහෙම කතාවක් තියෙන්නේ. මිත්‍ර කෝණවල මේ දෙන්නාගේ එකතු අංශක 180ක් වෙන්න ඕනේ. අංශක 180ක් වෙන්න. හරි. DP කියන දෙන්නාගෙත් එකතු මොකද්ද වෙන්න ඕනේ? අංශක 180ක් වෙන්න ඕනේ. මේකේ තියෙන්නේ ප්‍රමේය. හරි. එහෙම තියෙන්නේ මිත්‍ර කෝණවල CQ DP මේ දෙන්නාගේ එකතුව අංශක 180ක් වෙනවා. හරි මිත්‍ර කෝණ. හරි. එතකොට අනුරූප කෝණ F අකුරේ හැඩය, ඒකාන්තර කෝණ Z අකුරේ හැඩය, මිත්‍ර කෝණ C අකුරේ හැඩය. හරි. එතකොට ඔන්න කෝණ සෙට් එකම ලියලා තියෙනවා. මේක කටපාඩම් කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. දැන් මේ වගේ ඔයගොල්ලන්ට සමාන්තර රේඛා දෙකක් ඇඳලා ඒක තීරයක් රේඛාවකින් ඡේදනය වෙනවා කියලා දීලා තිබ්බොත් ඔයගොල්ලන් කෙලින්ම මතක් වෙන්න ඕනේ කාරණා තුන. මොකද්ද? අනුරූප කෝණ මතක් වෙන්න ඕනේ, ඒකාන්තර කෝණ මතක් වෙන්න ඕනේ, මිත්‍ර කෝණ මතක් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ හැඩ ටික මතක් වෙන්න ඕනේ. එච්චරයි. හරි. කොහෙද මේ PDF එක බල බල එක මතක තියාගන්න හදන්නේ නැහැ. දැන් මේක මේකට සමානයි, මේක මේකට සමානයි කියලා. හරි. ඒගොල්ලන්ගේ හැඩ සෙට් එක මතක තියාගත්තා නම් ඒගොල්ලන් කොහෙද ඉන්නේ මොන කෝණද සමාන වෙන්නේ කියලා ඔයගලන්ට හොයාගන්න පුළුවන්. හරි. ඕක තමයි මේ සාමාන්‍යයෙන් රේඛාවල වැදගත්ම මේ පොයින්ට් එකකට තියෙන්නේ මේ ප්‍රමේය තමයි. හරි. මේ ප්‍රමේයෙන් පුළුවන් කියන්නේ අනිත් ප්‍රමේයන් ටික අල්ලගන්න එක ඒ හැටි දෙයක් නෙමෙයි. right. ඊට පස්සේ මේ හතරවෙනි ප්‍රමේය විදිහට දාලා තිනවා සරල රේඛා දෙකක් තීරක රේඛාවකින් ඡේදනයට සෑදෙන අනුරූප කෝණ යුගලයක් සමාන වේ නම් හෝ ඒකාන්තර කෝණ යුගලයක් සමාන වේ නම් හෝ මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය ඍජු කෝණ දෙකකට සමාන වේ නම් හෝ එම සරල රේඛා දෙක සමාන්තර වෙනවා කියලා කියනවා. හරි. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවනේ සමාන්තර රේඛා දෙකක් තීරක රේඛාවකින් ඡේදනය වුණාම මේ වගේ කෝණ හැදෙනවා කියලා. හරි. මේ වගේ කෝණ හැදෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. එතකොට මේ වගේ කෝණ හැදිලා තියෙනවා නම් ඒ රේඛා දෙක සමාන්තර වෙන්නත් පුළුවන්. මෙන්න මේ ප්‍රමේයේ විලෝමය තමයි හතරවෙනි එකේ තියෙන්නේ. තේරෙනවද? එතකොට ඕගොල්ලන්ට කිව්වොත් එහෙම රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න කියලා ඕගොල්ලෝ පෙන්වන්න ඕනේ ඒගොල්ලෝ ඒ සමාන්තර රේඛා දෙක අතර මෙන්න මේ මොන જાතිය හෝ කෝණයක් හැදිලා තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. තේරෙනවද? අනුරූප කෝණයක් හරි ඒකාන්තර කෝණයක් හරි මිත්‍ර කෝණයක් හරි හැදිලා තියෙනවා කියලා පෙන්නුවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ රේඛා දෙක කියන්න බය නැතුව මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න පුළුවන්. ඒක තමයි හතරවෙනි ප්‍රමේය. හරි? හතරවෙනි ප්‍රමේය PDF එකේ තියෙන පොඩ්ඩක් ඒක බලා ගන්න. ඒක මම ලියන්න දෙයක් නැහැ. ඒක කිවි ප්‍රමේයෙන් ඔය සරල රේඛා පිළිබඳ ප්‍රමේයන් සෙට් එක ඉවර වෙනවා. හරි? ඊට පස්සේ යනවා පස්වෙනි ප්‍රමේය ඉඳන් අපිට තියෙන්නේ මේ ත්‍රිකෝණ සම්බන්ධ මූලික මේ ජ්‍යාමිතික මේ සෙට් එකට යන්න. එතකොට